අයිබෝන් අද තවත් වීඩියෝකට සාදරයෙන් පිළිගන්නවා. මම දවස්කේ කීබෝඩ් මේ අපල තියෙන ඇඩ්‍රස් ගණන් මනම් තියෙන ඒ channel මේ ඕඩරයක් දැම්මා මේ කීබෝඩ්. හරි. මට කීබෝඩ් එකක් ඕන කරලා තිබ්බා. මගේ කීබෝඩ් එක සවුත් වෙන පරණයි. මේක නෙමෙයි. මේ ලැප්ටොප් එකට කීබෝඩ් එක. ලැප්ටොප් මේ කීබෝඩ් එකෙන් ගේම් ගහන්න ගියොත් කීස් වලට කාලෙත් එක අපි ගහන ගේම් ගහන විදිහට කැඩලා ගියොත් කියලා මේ තියෙන කීබෝඩ් එක ගහන්න බෑ. හේතුව මේ එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ මම JDL එකේ A32C කියන මේ මම සෙඩේට ඩිරෙක්ට් මෙසේජ් එකක් දැම්මා. සෙඩ බ්‍රදර් මේ ආසයින් ඕඩර් කරේ. අනික මම මේක මේ 3-4 පාරක් ඕඩර්ස් දාලා එන්නේ නැතුව ඊට පස්සේ කොහොම හරි අන්තිමට වැඩේ ගොඩ මේ සෙඩ රිනුවා. අනේ දැන් නැතුව මේ ඩිෆෙක්ට්ස් මුකුත් නැති එකක් බලලා යවන්න කියලා. ඒ සෙඩ මට ලයිට් එහෙම ඔන් කරලා එව්වා මේ ෆොටෝ එකක් මේ දරාත් එකේ අපි බලමු මේ ෆොටෝ එකක් සීරි සාමාන්‍ය ගන්න ඒ ස්ටෝරි ඉන්වොයිස් එකක් මේක මුකුත් නැතුව ඇති මුකුත් නැතුව ඇති කියන්නේ ඕරන් කියන්නේ ඉන්වොයිස් එක ජස්ට් ඉන්වොයිස් එක විතරක් තියෙන්නේ මේ ඉතින් අපි බලමු මේක කීබෝඩ් එක හිට ලස්සනට තිබ්බා මේක මේ මැකැනිකල් කීබෝඩ් නෙමෙයි මැකැනිකල් ගන්න තරම් දැන් සල්ලි නැහැ ඒක අර මෙම්බරින් හරි මොකක් හරි එහෙම නමක් කියනවා මම දන්නේ හරියට මේක A32 ගේම් මං එළුවේ මෙන්න මේක මොකද කළු දැකලා එපාලා මෙන්න මේක තමයි මේ ඉල්ලුවේ මේක ගහන වුණා ගහන උනේ 2528යි ෂිපින් නම් මනම් වලට දාන්න මම හිතන්නේ 2627ක් උනේ බලමු මේ ඔය කීකේ නම්බරින් මෙම්බරින් හරි නම් මතක නැහැ වචනේ ඒකේ කියන්නේ අර මෙකැනිකල් කීබෝඩ් වල තියෙන අර මෙකැනිසම් එකයි දැන් ඉස්සර කාලේ ඉතින් මේකත් ඒ වගේ කීබෝඩ් එකේ තියෙන මේ ඔයාලා දන්නා හරි ඕ ඒක පාට ඒක පාට ලස්සනයි මේ ඒක මම පළවෙනි ෆස්ට් ටයිම් මේ වගේ කීබෝඩ් එක ඒ එහෙනම් සද්ද වල මෙකැනිකල් කීබෝඩ් එක නෙවෙයි මේ කීබෝඩ් එක නැත්නම් මේ ෆුල් සයිස් කීබෝඩ් එක ෆුල් සයිස් කියන්නේ මේ ඔක්කොම කීස් තියෙනවා නම්බර් පෑඩ් එකක් තියෙනවා කීස් මුකුත් හලිලා නැහැ අඩු වෙලා නැහැ ෆුල් සයිස් කීබෝඩ් එක තේරෙනවනේ හරි ඒක ලස්සනයි ඔය ෆීල් එක තමයි අවුලන්නේ නේ ඒක අර සාපේක්ෂව ඒ කියන්නේ මගේ කලින් කීබෝඩ් එක කලින් කියන්නේ මම අවුරුදු 10කට විතර කලින් HP එක තාම ලැඩ හැබැයි මම කීස් ඔබත් මේ ස්මූත් නෑ මොකක් හරි හේතුවකට වෙන තද කරලා ඔබන්න වෙනවා මම ඉදිරියට මේ කීස් වල තියෙන්නේ මෙකැනිකල් නොවෙන්න හේතුව අර මේ ඔයගොල්ලෝ දැකලා රබර් නොබ් වගේ තියෙනවා මෙම්බරින්ද ඒක නිකන් ඒ වීඩියෝ එක දැක්කේ මම ඒක ඒ සම්බන්ධව බලද්දි එතකොට එහෙම තමයි තිබ්බේ මෙම්බරින් මොකක්ද කියලා මේ කීකට්ස් ගලවන්න පුළුවන් ඇති නේද පට්ට ඒක පට්ට මේ අස්සේ පොඩ්ඩක් තියෙනවා ඒක නම් පට්ට ජෙඩර් බ්‍රෑන්ඩ් එක බරුව අනිතින් ලයිට් ඔන් ඔෆ් ස්විච් එක අපි ලයිට් එක ඔන් කරනවා මෙන්න මේකේ මේ හයිට් එක ගන්න එහෙම මොකද ඒ කියන්නේ මෙන්න උස්සලා තියන්න පුළුවන් තින්නේ ස්විච් එක මෙකැනිකල් කීබෝඩ් එක මම ගාලා අර තක ගාලා සම්දිට ඒ මම ඒ සම්දිට කඩි කැමති නැහැ ඒ බන් මේ ලයිට් එක 3 2 1 දාද්දින් පටන් ගන්නේ ඕ පිළිරුවන් වරු වරු ලස්සනයි අඩි ඔයාලට මේ වීඩියෝ එකේ පේනවද නැද්ද මාරම බ්‍රයිට් ඒ ඔන්න ඔන්න
අපි එෆෙන් ඔබ ඕ එක එෆෙක්ට්ස් තියෙනවා නේ අම්මට සිරි අම්මට සිරි අනේකයි ඒත් කමන්නේ ඒත් කමන්නේ දෙකක් කර තියෙනවා මේ වීඩියෝස් වල මේක විතරයි දාලා පෙන්නුවේ මේක විතරයි දාලා පෙන්නුවේ ඩෑම් බ්‍රයිට්නස් එක නම් මහත්තයෝ අඩු වැඩි කරන්න බෑ මොනාරි බෑ මේක කලර්ස් එහෙම වෙනස් වෙන්නේ නැහැ මේ තියෙන zones විදිහටමයි මේ zones හතක්ද මේ තියෙන විදිහටම තමයි තියෙන්නේ ඒත් මේක මරු මම හිතන් හිටියේ දැන් මෙහෙම විතරයි වීඩියෝස් වල තිබ්බේ මෙහෙමනේ මෙහෙම තමයි තිබ්බේ හරිද ඒත් ඉතින් අපි දන්නේ නැහැ නේ මේක මෙහෙම ඉෆෙක්ට් එකක් දාන්න කියලා මේක වට මේක ප්‍රමාණ එහෙමපත් වෙන එක පොඩ්ඩක් අඩු කරමු නැත්නම් ඕක කරමු ගන්න ඕ ඉතලා පත් මාර බ්‍රයිට් වීඩියෝ එකට ක්වොලිටි එකට පේනවා නැත්නම් ඇති නම් ලොක් එක ඇඩ හරි පේනවනේ කැප්ස් ලොක් එක ඔන්න ඕක නම් ලොක් කැප්ස් ලොක් ආයෙ මොකක්ද ආයෙ මොකද මේ ඉන්නේ වින් වින්ඩෝස් කී කීබෝඩ් එක වැඩ මේ ඔක්කොම කීස් වැඩද කියලා බලන්න ඒ ඕනේ දැන් මැකැනිකල් නෙමෙයි හරි ටිකක් ඒ වගේ ෆීල් එකක්ද කොහෙද මට මේකේ බ්‍රයිට්නස් වැඩි කරන්න බෑනේ බ්‍රයිට්නස් වැඩි කරන්න බැරි මෙහි ඔබනවා මගේ ලැප්ටොප් එකේ මොනවද දෙදිනවා ඒක නෝ පට්ට සැටිස්ෆයිඩ් මම අපි මේක දාලා තියෙනවා අස්සු බෑ අපේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න බෑ මම දෙකම වන් විදියට එහෙම මොකද මං හිතුවේ නෑ ඒක වැඩ කරයි කියලා බ්‍රීතිං ඉෆෙක්ට් එකක් තියෙයි කියලා කලර්ස් ඒ තියෙන පැටර්න් එක එහෙමමයි වෙනසක් වෙන්නේ නෑ මේ මෙතන තියෙන මේ කී මොකක්ද දන්න මේක බලන්න ඕනේ Windows කී එකකින් ප්‍රස් කරාම මේකපත් වෙන්නේ නෑ එනිවේස් අපි බලමු ඔක්කොම කීස් වැඩ පිළිවෙල මේක ඔක්කොම වැඩ නම් එලට තැන්ක් යූ කියලා මෙසේජ් එකක් දාන්න මෙහෙමයි දැන් මට ඔයාලට ලැප් එකේ ස්ක්‍රීන් එකයි මේකයි ඔක්කොම පෙන්වන්න තරම් පහසුකම් නැහැ මට ඇඩ්ජස්ට් කර කර පෙන්වන්න තරම් බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලීන් ඒ අඩුපාඩුත් එක්ක මම පොඩ්ඩක් මේක චෙක් කරලා බලන්න මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක මොකක් හරි කීබෝඩ් චෙක් කරන මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් තියෙන්නේ හැබැයි මෙතන මේක ඕෆ් වයිට් නේ මේක මම පොඩ්ඩක් ඕෆ් කරමු මේක ඕෆ් වයිට් මේක තාම සහ පාට වෙන්නේ නැහැ ඕෆ් වයිට් එකේ තර වේරියන්ස් ඇතිනේ ටිකක් මේක නිකන් ක්‍රීම් කලර් එකකට වගේ මෙතන මේ අප්ලෝඩ් ටික වදුනේ කවුලක් නැහැ keyboard test කියලා keyboard tester මේ මොකක් කරගෙන key test ආන්න හරි මෙන්න මෙතන තියෙනවා හරි ටේප් එක වැඩ F1 වැඩ F2 වැඩ F3 වැඩ F4 වැඩ 5 6 7 8 9 10 11 12 print screen Dell එක වැඩ INS එක වැඩ ඊළඟට මම මේ හරි page of home වැඩ end එක වැඩ page of වැඩ page down වැඩ ඊට පස්සේ මේ row එක බලන්න වැඩ දැනට ඔක්කොම වැඩ හරි 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 මෙන්න මේක ඉවරයක් වෙන්න නම් ලොක් වැඩ අන්න පෝස්ට් පේස් බටන් එක අනේ මම කියන්නේ ෆුල් කීස් කියන කීබෝඩ් එක මේක ඇද මේ පෝස්ට් බටන් එක වලකුත් නැතුව ඉතින් මේ යූස් වෙන එක කරන්නේ ඒ කී එක මේ ඩිස්ප්ලේ කියන්නේ මම ටෙස්ට් කරන වෙබ්සයිට් එකේ පෙන්නනවා ඒව නෑ මේකේ තියෙන ටික බලන්න මේ ටික මේක ඉදලා වගේ නේද මේක නේද ඉදන්නේ කාලෙත් එක්ක මෙන්න මේවා මේක නිකන් තියෙන්නේ වගේ ස්පින් තියෙන්නේ හරි අන්න ඒක අවුල් වෙන්නේ
බ්ලැක් කලර් එකට මම හිතන්නේ මේ කලර් එක දාන්නේ මේක කලර් එක. ඒකයි. මේ කී කැප් එකේ කලර් එක තමයි මේ මේ කී එක අකුරු මේ අකුරු වලට දාලා තියෙන්නේ. ඒක ප්‍රශ්න පේනවා වීඩියෝ එකේ. ඒ අරින්න මොකද අවුල නැහැ. කිසිම අවුලක් නැහැ දැනට. ඒක දාලා තිබ්බට මේ මෙකැනිකල් ෆීල්ඩ් එක මම මෙකැනිකල් කීබෝඩ් එක යූස් කරලා නැහැ. මේ මේකේ තියෙන ඔක්කොම කීස් වැඩ. ඔක්කොම කීස් වැඩ. මොකද මෙතන තියෙන මේ සයිට් එකේ තියෙන කීස් වලට මේ කීස් තියෙනවා වැඩිපුරත් එක්ක. ඒවා මේක නැහැ. කොහොම හරි පෙන්නලා තියෙන ඔක්කොම වැඩ. මේ ලොක් එක. එන්නේ කබාරේ කොහොමද? කොහොම හරි කීබෝඩ් එක වැඩ. මේකේ තියෙන ඔක්කොම කීස් වැඩ. ඔක්කොම කීස් වැඩ. මොකද මෙතන තියෙන මේ සයිට් එකේ තියෙන කීස් වලට මේ කීස් තියෙනවා වැඩිපුරත් එක්ක. ඒවා මේකේ නැහැ. කොහොම හරි පෙන්නලා තියෙන ඔක්කොම වැඩ. මේ ලොක් එක. එන්නේ කබාරේ කොහොමද? කොහොම හරි කීබෝඩ් එක වැඩ. කීබෝඩ් එක වැඩ. මේක තමයි කීබෝඩ්. ඔක් කරනවා. මෙහෙමයි. මේක ඔබලා ඔන් කරනවා. මේ දෙකම ඔබලා ඔන් කරන්න බෑ. මේක ඔබලා ඔන් කරා. ඉෆෙක්ට් එක මේක FN එක ගිහුවා. අපිට කියනවා මේ වෙබ්සයිට් එකෙන් අයින් වෙන්න. මෙනවා. වැඩ කරන්නේ. මල කිව්වා. මල කිව්වේ. බය වුණා. මෙතන F11 එකේ මේ ලොක් එක තියෙනවනේ. FN එක ඔබාගෙන මම ඒක ගෙවුවා. හරිද? ඒතකොට FN එක ලොක් වෙනවද කොහෙද? මේ මාරු වෙන්නේ. FN එක ඔබාගෙන ඉෆෙක්ට් එක මාරු වෙන්නේ. මේ මෙතන දැන් හරි. දැකලා. හරි බිනවන්න මැෂින් වගේ මැෂින් එකේ. කීබෝඩ් එක මාරු. සැටිස්ෆයිඩ් මේක නම් මට අනුව මගේ ඔපිනියන් එක මට නම් මාරම සැටිස්ෆයිඩ්. ගානට නම් කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ but I am fully satisfied. ගොඩක්ම මට සතුටු වෙන්න හේතුව මෙන්න මෙහෙම තියෙන්නේ නැතුව at least breathing effect එක හරි තියෙනවනේ.